කන්නයි යන්නේ. ඊවන කතින් ඉඳලා හැල බෙදාගන්න. hello ඉතින් කොහොමද ඔයාලට welcome to my YouTube channel. මේ vlog එකේ තියෙන්නේ අපි යාළුවොත් එක්ක ගියපු day out එකක් ගැන. අපි එහෙනම් vlog එකට ගිහින් බලමු. අපි හැමෝටම check in එන්න තිබ්බෙත් 9ට විතර. ඒ වුණාට ඉතින් හැමෝම on time වැඩ කරන නිසා අපි ඔතෙන්ට එද්දිත් 11:00 විතර වුණා. ඔයාලට කිව්වේ නෑනේ අද අපි මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. මේක තමයි Royal Grand Hotel කැලණිය. ඔයාලට ලොකේෂන් දාලා ලේසියෙන්ම මේ හොටෙල් එක හොයාගන්න පුළුවන්. ඉතින් පේමන්ට් ඔක්කොම කරලා අපි ගියා අපිට දුන්නු ප්ලේස් එකට. ඉතින් ඔය වෙද්දි නම් මාරම බඩගින්නේ අපි හැමෝම හිටියේ. මොකද උතෙන්ට එද්දිත් 11:00 විතර වුණා. අපි කවුරුත් උදේට කාලා හිටියේ නෑ. ඊට පස්සේ ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එක එනවාද කියලා බල අපි ගෙනාව ෂෝරීත්‍රි කන්න පටන් ගත්තා. बात कर तरह की सीनी खाना अपन खाकर के ऐसे दे दिया हो रहा है उधर के दीना दे हज़ार बड़ी दिन मेरी बीवी बोतल खाना बात कर you can't make up your mind please don't waste my time I'm not trying to rewind ඔන්න ඉතින් බලන් ඉඳව වෙල්කම් ඩ්‍රින්ක් එකක් ආවා. අපි ඉතින් ඒක එනකම් බලන් හිටියේ නෑ වගේ පොඩි ඇක්ට් එකකුත් දාලා එයා ගියාට පස්සේ ඒක බීගෙන ගියා. ඔන්න ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එකත් බීලා ඉවරුණාට පස්සේ අපි ගියා ස්විමින් pool එකට. මෙතන නම් තියෙන්නේ මාළු ලස්සන pool එකක්. ඉතින් මේ ඩේ අවුට් එකට ලන්ච් එක හම්බ වෙන්නේ බුෆේ එකක් විදියට. ඒගොල්ලෝ ඒක හොටෙල් එක ඇතුළෙම තමයි අරේන්ජ් කරලා තිබ්බේ. මේ බුෆේ එකට තිබ්බේ ෆ්‍රයිඩ් රයිස්, චිකන් ඩෙවල් එකක්, අල කරි, චොප්සි එකක්, තව සැලඩ් වර්ග කීපයකුත් ඇඩ් වෙලා තිබ්බා. මම පිගාන කතින් ඉඳලා හැල බෙදාගත්තා. ඩේ අවුට් එකට රයිෆල් ෂූටින්, හෝස් රයිඩින් එහෙම ඇඩ් වෙලා තිබ්බා. ඉතින් අපේ ටර්න් එක එනකන් අපි ඔතෙන්ට වෙලා වාඩි වෙලා කියව හිටියා. ओके मारा जिंद जान करा तेरी ओके मारा देख मैं कि अभी ये इतना है फुल सारी ना यार ඊට පස්සේ අපි හෝස් රයිඩ් එකත් ඉවර කරලා ආයෙ හිටපු තැනටම ඇවිල්ලා පොඩි ගේම් එකක් ප්ලේ කරන්න ගත්තා. ඉතින් ඔය වෙද්දි නම් අපි කලේ ට්‍රුත් ඕර් ඩෙයා කියන ගේම් එක හැමෝම දන්නවනේ. ඉතින් ඒකේ මොකද වෙන්නේ කියලා. ගේම් එක ප්ලේ කරලා ඉවර වෙද්දි හවස 4ට විතර තිබ්බේ. ඒ වෙලාවෙම අපේ ස්නැක් එකක් ආවා එතෙන්ටම. අපිට ස්නැක් එකට නම් තිබ්බේ අයිස් කොෆි එකකුයි රසමස කේක් කෑල්ලකුයි. ඉතින් අපි අයිස් කොෆි එක බීලා කේක් කෑල්ලත් කෑවා. ඔය ඉතින් ඉන්නේ මම ෆොටෝස් වීඩියෝස් ගන්නකම් කණ්ඩ විදියක් නැතුව බලන් ඉන්න මගේ මිතුරු කැල. අපි යන්නයි හදන්නේ. අපි යනවා. අද දවසේ මෙතනින් ඉවරයි. බයි. බයි. හම්බෙමු.
ඉතින් හොටෙල් එකටත් බාය කියාගෙන අපි ගෙදර යන්න පිටත් වුණා. අපේ තාත්තා කොළඹ ගිහින් එන ගමන් අපිවත් ගන්නම් කිව්වා. ඉතින් හැමෝටම කැබ් එක ඉස්සරහා යන්න ඉඩ මදි හින්දා හැමෝම පිටිපස්සට නැග්ගා. ඇත්තටම මෙහෙම යනවා කියන එකත් මාර එක්ස්පීරියන්ස් එකක්. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.